මං අද යන්නේ දැල්ලෝ ඩෙවල් එකක් හදන විදිය ඔයාලට කියලා දෙන්න. බලන්න හදන විදිය. මම මේ සඳහා මාළු මිරිස්, තක්කාලි, ලීක්ස් යොදා ගන්නවා. මම මීට අමතරව ලොකු ලුණු ගෙඩියක් කොටු කෑලි වලට කපාගෙන තියෙනවා. මීට අමතරව සුදු ලුණු ඉඟුරු චොප්ස් කරලා අරගෙන තියෙනවා. දැන් මම මේ දැල්ලෝ ටික හොඳින් සෝදලා අරගෙන තියෙන්නේ. අපි දැල්ලෝ ඩෙවල් එක සඳහා දැල්ලෝ කපා ගනිද්දි මේ වගේ රවුන්ඩ් වලට කපා ගන්න ඕන. දැන් අපිට මේ දැල්ලෝ රින්ස් ටික කෝට් කර ගැනීමට අවශ්‍යයි. මම ඒ සඳහා යොදා ගන්නවා කෝන්ෆා, සෝල්, බ්ලැක් පෙපර්, කහ කුඩු ටිකක් එකතු කර ගන්නවා. ඊට අමතරව මම බිත්තරයක් මේ සඳහා එකතු කර ගන්නවා. දැන් මම මේ හොඳින් මික්ස් කර ගන්නවා. දැන් අපිට මේ දැල්ලෝ රින්ස් ටික රන්වන් පැහැවෙනකම් බැද ගැනීමට අවශ්‍යයි. දැන් මම මේ දැල්ලෝ රින්ස් ටික බැදගෙන අවසන්. දැන් අපිට තියෙන ඩෙවල් එක හදාගන්න. දැන් මම ඒ සඳහා තාච්චියට තෙල් මේස හැඳි 3ක් පමණ එකතු කරගන්නවා. මම මුලින්ම ඒ සඳහා තලාගත් සුදු ලුණු ඉඟුරු ටික සහ කොටුවට කපාගත් ලුණු ටික එකතු කරගන්නවා. මම කපාගත් ලීක්ස් ටිකද එකතු කර දැන් මම මෙය මික්ස් කරගන්නවා. දැන් මම එයට ලුණු කුඩු මේස හැඳි භාගයක් සහ ගම්මිරිස් කුඩු මේස හැන්දක් පමණ එකතු කරගන්නවා. දැන් මම එයට සෝයා සෝස් මේස හැඳි දෙකක් සහ ඔයිට්ස් සෝස් මේස හැන්දක් පමණ එකතු කරගන්නවා. දැන් මම එය මික්ස් කරන ගමන් දැන් මම එයට කපාගත් මාළු මිරිස් ටික සහ තක්කාලි ටික එකතු කරගන්නවා. දැන් මම එයද හොඳින් මික්ස් කරගෙන මම කලින් බැදගත්ත දැල්ලෝ ටික එයට එකතු කරගන්නවා. දැන් මම එයද හොඳින් මික්ස් කරගන්නවා. දැන් මම මේ දැල්ලෝ ඩෙවල් එක හදාගෙන අවසන්. මේක හරිම රසයි. ඔයාලා try කරලා බලන්න. ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් තාමත් village cook channel එක follow කරලා නැත්නම් follow කරන්න, subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න.